සුබ දවසක් ඔයාලට. ඉතින් ගොඩක් කාලෙකින් තමයි මම මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඔයාලට පේනවා ලස්සන පැල ටිකක් තියෙනවා. ඉතින් මේ ටික සේල් කරන්න නෙමෙයි මම මේ තියෙන්නේ. ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ සෙන්ටිමීටර් 12 පොට්ටල හදලා තියෙන පැල. මගෙන් ගොඩ දෙනෙක් අහනවා එයාලා හදන පැල හරියට හැදෙන්නේ නැහැ, බාල වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ පොඩි පොට් එක තමයි මම මේ බැල හදලා තියෙන්නේ. ඉතින් ලස්සනට නිරෝගීව තියෙනවා. ගොඩක් අය කරන වැරැද්දක් තමයි පොඩි පැලයක් ලොකු පොට් එකක හදනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ ලෙගන්ස පැලයක් ඉතින් පේනවනේ පොහොට්ටුවයි මල් තුනක් එක්ක හරිම ලස්සනට තියෙනවා. පොඩි පැලයක් ලොකු පොට් එකක හදද්දී ඒ පොට් එක පුරාවටම මුල් දුවන්න බලනවා. එතකොට ගහ බාල වෙනවා. මුල් දුවලා තමයි ගහ හැදෙන්න බලන්නේ. මේක මං ආසම ලස්සන සීඩ් එකක්. ඉතින් ඒකත් දැන් කට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවනේ කොළ ගොඩක් තියෙනවා. මේ ඒකේ පළවෙනි මල. ගහ හොඳට හැදිලා මලක් පිපිලා තියෙන්නේ. ඒක අඟල් 15ක් විතර උසයි. ඉතින් මෙතන තියෙන හැම බැලයක්ම අඩියට වඩා උස ඒවා. මේක මාටිස් එකක්. ඉතින් මේකත් හොඳින් කට් කරගන්න පුළුවන්. මේ වගේ පොට් එක හැදුවාම ගහ ඉක්මනට ලොකු වෙනවා. ඒ වගේම අපිට ඉක්මනින් කට් කරගන්න පුළුවන්. කට් කරලා පැල එනකොට ඔයාලට මේ පොට් එක මදි කියලා හිතෙනවා නම් ඒ පැල පිටින්ම ගලවලා ලොකු පොට් එකක ඔයාලට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ නැනෝ රෙඩ් එකක්. ඉතින් බලන්නකෝ ඒකත් හරිම ලස්සන නිරෝගීව තියෙනවා. ඒකේ තියෙන්නේ ලොකු පොල් එලි දාලා හදලා. ඉතින් ඔයාලා හිතන්නේ නැති පොඩි පොඩි දේවල් වලින් ඔයාලගේ වගාව අසාර්ථක වෙන්න පුළුවන්. ඒකින් හින්දා හැමදේම හිතලා බලලා කරන්න. මගේ මුල්ම වීඩියෝ බලපු අයට මතක ඇති මං ඇන්තූරියෙන් හදනකොට ලොකු පොට්ටල තමයි හදලා තිබ්බේ. ඇත්තටම මම දැන් ඒවා ටික ටික අඩු කරලා තියෙන්නේ. දැන් එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒ ලොකු පොට් මං මේ කියන්නේ පොඩි පොට් වලට පැල මාරු කරලා අයින් කරලා තියෙන්නේ. අනික නෙට් හවුස් එකේ ඉඩ ගොඩාක් ඇහැරෙනවා ලොකු පොට් තියන්න ගියාම. ඉතින් ඔයාලට පේනවා ඇති ලොකු පැල ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි පොට් එකක හදද්දී අපිට වාසි ගොඩක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. තවත් දවසකින් හමු වෙන්නම් ඔයාලට. සුබ දවසක්. තෙරුවන් සරණයි.